අයිබෝන් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අසසුම නැවත සහතික කිරීමේ වටයට අදාළ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදියත් ඒක පුරවන විදියත් තමයි මුලින්ම ඔයගොල්ලෝගේ ෆෝන් එකෙන් Google එකට ගිහිල්ලා සර්ච් කරන්න අසසුම කියලාම සර්ච් කරමු. ඊට පස්සේ එන එකෙන් මේ ලින්ක් එකෙන් වෙල්ෆෙයාර් බෙනිෆිට්ස් බෝඩ් කියලා එන්නේ. ඒක ක්ලික් කරන් පස්සේ අසසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සයිට් එකට යන්නේ මේ විදියට. ඒකේ පොඩ්ඩක් පල්ලෙහාට ගියාම මෙන්න මේ නිල් පාටෙන් තියෙන අසසුම පළමු අධියර තොරතුරු යථාවත් කිරීමේ අඳුම්පත කියලා තියෙනවා. ඒක ක්ලික් කරන් පස්සේ ඔයගොල්ලෝගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්නද කියලා අහනවා. මෙන්න මේ වගේ වෙනම සයිට් එකකට ගිහිල්ලා ඉතින් එතනින් ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ ෆෝම් එක ගන්න පුළුවන්. එතකොට කමියුනිකේෂන් එකට හරි දීලා print කරගන්න පුළුවන්. දැන් බලමු මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්නද කියලා අහනවා. එතකොට ඩවුන්ලෝඩ් දුන්නාන් පස්සේ ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා ඔයගොල්ලෝගේ ෆෝන් එකට. ෆෝම් එක පුරවන එක සමහර විට කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මම පුරවන විදිහත් පොඩ්ඩක් අපි කතා කරමු. මම ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක තියෙනවා. මේකේ දෙවැනියට තියෙන මේ පිටුවේ තමයි පළවෙනි පිටුව තියෙන්නේ. ඒකේ උඩින්ම තියෙනවා වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025 කියලා. තොරතුරු යථාවත් කිරීමේ අඳුම්පත්‍රය. මෙතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මොකක්ද කියලා උඩින්ම අහලා තියෙනවා. ඊළඟට HH අංකය අහලා තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ QR එකේ තියෙන අංකය. ඒක බලලා මෙතනට පුරවන්න. එහෙම නැත්නම් අපේ channel එකේම වීඩියෝ එකක් තියෙනවා. අපි අසසමට ලබා දුන්න තොරතුරු බලන්නේ කොහොමද කියලා. අන්නේ වීඩියෝ එක අරගෙන බලන්න. එතකොට එතනින් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක දුන්නාම අදාළ HH අංකය හොයාගන්න පුළුවන්. QR එක නැති වෙච්ච කෙනෙක් ඉන්නවනම්. මුලින්ම මේකේ මේ තියෙන විදියට මුලින්ම තියෙන්නේ අණු අංකය පළවෙනි තීරුවේ, දෙවෙනි තීරුවේ තියෙන්නේ අයදුම්කරුගේ හා පවුලේ සමාජිකයන්ගේ නම් අයදුම්කරුගේ නම මුලින් දාන්න කියලා තියෙනවා. ඉතින් ඒ විදියට නම් පිළිවෙල පුරවන්න. ඊළඟට අයදුම්කරුට ඇති සම්බන්ධකම කියලා අහනවා. ඒක තුන්වෙනි තීරය. ඉතින් තුන්වෙනි තීරයට අදාළ තොරතුරු ටික තියෙන්නේ පල්ලෙහා මේ කොටුවේ. තුන්වෙනි තීරය අයදුම්කරුට ඇති සම්බන්ධකම කියන තැන. එතකොට ඒකට අදාළ තමන්ගේ ඒ අදාළ කෙනාට අදාළ සම්බන්ධකම අදාළ අංකය අරගෙන එතනින් පුරවන්නේ. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවයටත් එහෙමයි. 1 2 කියලා ස්ත්‍රී පුරුෂ නම් 1 ස්ත්‍රී නම් 2. ඊළඟට විවාහක අවිවාහක තත්වයට අදාළ පස්වෙනි තීරය එකක් තියෙනවා. ඊළඟට ගත්තාම උපන් දිනය ගැන තමයි අහන්නේ. ඒකට අවුරුද්ද මාස දිනය පිළිවෙලට දාන්න. ඊළඟට වයස අහනවා 7 වෙනි තීරයෙන්. ඒකට වයස එතෙන්ට පුරවන්න. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය 8 වෙනි තීරුවෙන් අහන්නේ. ඒක අවුරුදු 16ට වැඩි අයට තමයි ජාතික හැඳුනුම්පත් අංකය පුරවන්න වෙන්නේ. ඒකත් හරියට පුරවන්න බලලා ඊළඟට ගත්තාම දැනට මේක මෙතන හරියට පැහැදිලිව පේන්නේ මේක ඩවුන්ලෝඩ් වෙන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මේක කම්පියුටර් එකකට ඩවුන්ලෝඩ් කරගත්තාම නම් ගැටලුවක් වෙන එකක් නෑ. මේ විදිහට මේ print කරගන්න පුළුවන්. මේ ෆෝන් එකට ගන්නකොට පොඩි ගැටලු ටිකක් තියෙනවා. මේ දැනට පාසලක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක ඉගෙනීම වයස අවුරුදු 3ට වැඩි. එතකොට ඒ තීරයට අදාළ තොරතුරු ටික පල්ලෙහා 9 වෙනි කොටුවේ තියෙනවා. 9 වෙනි තීරයට අදාළ කොටුවේ ඒකත් අර අංක අරගෙන පුරවන්න තියෙන්නේ. ඊළඟට ලබා ඇති ඉහළම අධ්‍යාපන තත්ත්වය ඒකත් ඒ විදියයි. ප්‍රධාන ආර්ථික කටයුත්ත ඒකත් අහලා තියෙනවා. ඊළඟට දැන්ට ලබන රජයේ සහනාධාර. මේක බහුතේරීමක්. එතකොට සහනාධාර කීපයක් ලබනවා නම් ඒ සහනාධාර කීපයට අදාළ අංක මේ තනි කොටුවේ කොටු 4ක් දීලා තියෙනවා. ඒ කොටු 4 පුරවන්න පුළුවන්. ඊළඟට ඔබ යම්කිසි අපහසුතාවයකින් පෙළේද කියලා අහනවා. ඔව්ද නැද්ද කියන එක විතරයි මෙතන දාන්න තියෙන්නේ. ඒකට
අදාළව ඊළඟට අහනවා 14 වෙනි තීරුවෙන් අපහසුතාවයේ ස්වභාවය. ඉතින් ඒක නිසා මේ අපහසුතාවයේ ස්වභාවය අහන නිසා මේ 14 වෙනි තීරුවට අදාළ කොටුව බලලා අපහසුතාවයක් මෙන්න මේ කියන જાතිය අපහසුාවක් තියෙනවා නම් විතරක් මෙතන ඔව් කියන එක පුරවන්න 13 වෙනි තීරුවේ. ඔබ අපහසුතාවයකින් පෙළේද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ එහෙම නැත්තම් ගැටලුවක් වෙන්න පුළුවන්. ඊළඟට හඳුනාගත් ආබාධිත තත්වයක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් අහලා තියෙන 15 වෙනි තීරුවේ. මේ 15 වෙනි තීරුවට අදාළ කොටුවේ තියෙන තොරතුරු වලට අදාළ ආබාධිත තත්වයක් තියෙනවා නම් මෙතනින් පුරවන්න පුළුවන්. ඊළඟට දීර්ඝකාලීන රෝග මේ මෙතෙන්දි කියන්නේ බෝනෝන රෝග සම්බන්ධයෙන්. ඒක 16 වෙනි තීරුවේ මෙතන පල්ලෙහෙන් දක්වලා තියෙනවා. ඒ සම්බන්ධ ඒ වගේ මොකක් හරි වෙනත් රෝගයක් තියෙනවා නම් වෙනත් කියන එක දාන්න පුළුවන්. ඊළඟට ගත්තාම දෙවෙනි පිටුව අපි යමු. දෙවෙනි පිටුවේ මුලින්ම තියෙන්නේ ඉඩම් ගොඩනැගිලි වත්කම් පිළිබඳ තොරතුරු කියන එක. ඔබට හෝ ඔබගේ පවුලේ සමාජිකයන්ට අයත් ගොඩ ඉඩම් ආදී වත්කම් තිබේද? ඔව්ද නැද්ද කියන එක තියෙන්නේ. එතකොට එතන හරි ලකුණකින් ඔබට ලකුණු කරන්න පුළුවන්. ඔව් නම් අක්කර භාගයට අඩු, අක්කර භාගය හෝ ඊට වැඩි කියන එක. එතකොට එතනත් හරි ලකුණ. ඊළඟට ඔබට ඔබගේ පවුලේ සමාජිකයන්ට අයත් මඩ ඉඩම් ආදී වත්කම් තිබේද? ඒ වගේ අක්කර එකට අඩුයිද අක්කර එකට වැඩිද කියලා අහනවා. ඒ කොටු ටික එහෙම පුරවන්න පුළුවන්. ඊළඟට වාහන සම්බන්ධයෙන් මෙතන ඊළඟ කොටුවේ අහන්නේ motor bicycle, three wheel, motor car, ඊළඟ එක මම පැහැදිලි වෙන්නේ මේ ඩවුන්ලෝඩ් වෙන ප්‍රශ්නයක් තියෙන පොඩි. බස් ලෝරි ඒ වගේ අහලා තියෙනවා. ට්‍රැක්ටර්, රත් ට්‍රැක්ටර් කිසිදු වාහනයක් නොමැත. ඊළඟට ගත්තාම ආර්ථික කටයුතු සඳහා පාවිච්චි කරන යාන්ත්‍රික උපකරණ සම්බන්ධයෙන් අහලා තියෙනවා. යාන්ත්‍රික දීවර යාත්‍රා, යාන්ත්‍රික නොවන දීවර යාත්‍රා, යාන්ත්‍රික අසුණු නෙලීමේ යන්ත්‍ර. එතකොට ඒක තිබෙද ඇත නැත කියන එක අංක 1 2 කියන එක යටතේ තමයි මේ පැත්තෙන් දාන්න තියෙන්නේ. ඒ ටික පුරවන්නේ. ඊළඟට සතුන් සම්බන්ධයෙන් අහලා තියෙනවා ඔබ සතුව ඉන්නවද කියලා. ගවයන්, කිරි ගවයන්, එළුවන්, ඌරන්, කුකුලන්, තාරාවන් එහෙත කිසිදු පශු සම්පතක් නොමැත. ඉතින් එහෙම ඉන්නවනම් සතුන්ගේ ගණන මෙතනින් අහලා තියෙන්නේ. ඒ ගණන දාගන්න පුළුවන්. මෙතනදී කලින් බයිසිකල්, වෑන්, ජීප් ඒ වගේ අහලා තියෙනවා. ඊළඟට ගත්තාම 4 වෙනි කොටුවේදී තමයි වැදගත්ම කාරණාවක්. ඔබේ වියදම් සම්බන්ධයෙන් වියදම් කාණ්ඩ මේ පැත්තෙන් දක්වලා තියෙනවා. ආහාර සහ බීම වර්ග, පානීය ජල, ඇඳුම් පැළඳුම්, බෙහෙත්, සෞඛ්‍ය, නිවාස, පෞද්ගලික අවශ්‍යතා, ප්‍රවාහන ගමන් වියදම්, ආලෝකය, ඒක ඇවිල්ලා විදුලිය කියන එක. විදුලිය භාවිතයක් නොමැති නම් ආලෝකය ලබා ගන්න වියදමක් යනවා නම් ඒක දාන්න මෙතනින්. ගෑස්, භූමි තෙල් ආදී ආහාර පිසීමට අවශ්‍ය ඉන්ධන, ඊළඟට දුරකථන වියදම්, අධ්‍යාපන කටයුතු සඳහා වියදම්, ක්‍රීඩා විනෝද හා ආගමික කටයුතු සඳහා වියදම්, වෙනත් වියදම්, ණය, ලීසින්, උකස් ඇතුළුව. එතකොට ඒ ටික දාලා ඔබේ වියදම හරි විදියට දාලා මෙතනින් එකතුව දාන්න. ඊළඟට පවුලේ ආදායම් මාර්ග, අනාරක්ෂිත මූලාශ්‍ර කියලා අහලා තියෙනවා. ඒක ඇවිල්ලා සමහර විට අර ස්ථිර නොවන ආදායම් මාර්ග මෙතනට තමයි දාන්න වෙන්නේ. ඊළඟට වැටුප් ගන්න කෙනෙක් ඉන්නවා නම් වැටුප් මෙතනට දාන්න පුළුවන්. ඊළඟට ආර්ථික කටයුතු මගින් ලැබෙන ආදායම කිව්වහම කෙනෙක්ගේ කෘෂිකාර්මික නෙමෙයි කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් යටින් අහලා තියෙනවා. වෙනත් ආර්ථික කටයුත්තක් මොකක් හරි තියෙනවා නම් වෙනත් ආර්ථික කටයුත්තක් තියෙනවා නම් සේන්ද්‍රකියා වගේ අන්න ඒ වගේ එකකින් මෙතනට ලැබෙන ආදායම මෙතනට දාන්න පුළුවන්. ඊළඟට කෘෂිකාර්මික කටයුතු වලින් එන ඒවා ඊට පස්සේ නිවාස ඉඩම් කුලියට දීමෙන් විශ්‍රාම වැටුප් දීමනා සම්බන්ධයෙන් දාලා තියෙනවා. ඊළඟට බැංකු පොලි ලාභාංශ ආදී දේවල්, ඊළඟට විදේශ රටවලින් ලැබෙන මුදල් හා පැවරුම්, මෙරටින් ලැබෙන මුදල් දැනුම් වැනි වෙනත් ලැබීම. ඒ කියන්නේ වෙනත් දරුවෙක් වෙන තැනක ඉන්න කෙනෙක්ට ලැබෙන
ආදායම් මේ වගේ දේවල් මෙතනින් දෙන්න පුළුවන්. ඊළඟට රජයෙන් දෙනු ලබන වෙනත් ආදායම්. එතකොට මේ ඔක්කොංගෙම එකතුව යටින් දාන්න. ගොඩක් වෙලාවට මේ එකතුව සමහරු දාන්නේ නැහැ. ඒක මේක පුරවන්න ඊළඟට සිස්ටම් එකට දාන පුද්ගලයාට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනට එකතුවක් ඔබ යොදා තියෙනවා නම් පහසුයි. ඊළඟට පසුගිය මාසයේ විදුලි පරිභෝජන එකක ගණන ඔබේ ලයිට් බිල අරගෙන විදුලි බිල අරගෙන ඒක බලලා මෙතෙන්ට දාන්න. මේවා මේ සියල්ල ඔබට අදාළ වෙන හැම එකම පුරවන්න ඕනේ. එතකොට විදුලි බිල එහෙම විදුලි පරිභෝජනයක් ඔබ සිදු කරනවා නම් ඒකත් මෙතෙන්ට පුරවන්න. මොකද නැත්තම් ඔබ වැරදි තොරතුරු දුන්නු කෙනෙක් විදියට ලකුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට මේ දීමනා ලැබී නොයන්න පුළුවන්. ඒ නිසා තමන්ට තියෙන සියලුම දේවල් මේ හැම එකකටම පුරවන්න. ආදායම ඇත්ත ආදායම පුරවන්න නැතුව අඩු ආදායමක් සමහර දාන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඔබේ ඇත්ත සියලු තොරතුරු දාන්න නොදා සිටියොත් ඔබටමයි ගැටලුව වෙන්නේ. ඊළඟට නිවාස ඒකකයේ ස්වභාවය අහනවා. මේකෙදි ඔබේ අදාළ වෙන එකට අදාළව මෙතෙන්දී ඔබට අදාළ ඒකකය බලලා එතන ඉස්සරහින් හරියක් දාන්න. ඊළඟට ගත්තහම එතන ඒ ටිකම තමයි පල්ලෙහාට එන්නේ. ඊළඟට ගෙබිමේ ප්‍රධාන ද්‍රව්‍ය මොනවද අහලා තියෙනවා. කොන්ක්‍රීට්, සිමෙන්ති, මැටි, වැලි, ඒ වගේ ටයිල් තියෙනවා නම් ඒවා. ඊළඟට වහල කොහොමද කියලා අහනවා. ඒකත් ඒ විදිහට හරියක් දාන්න ඉස්සරහින්. ඊළඟට බිත්ති වල තියෙන්නේ මොනවද කියන එක අහනවා. සමහර වෙලාවට ගඩොල්, සිමෙන්ති ගල්, මැටි ගල්, ඊට පස්සේ ලෑලි, ටකරන් ආදී ඒ සම්බන්ධයෙන් එතෙන්දී අහනවා. ඊළඟට ගෙබිමේ වර්ගඵලය අහනවා. වර්ග 500ට අඩුද වැඩිද කියන එක. ඒකත් ඔබ ඉදිරියෙන් හරියක් දාන්න තියෙන්නේ. ඔබ පදිංචි නිවස ඉදම ඔබට හරි පවුලේ සමාජිකයන්ට හරි අයිතිද කියලා අහනවා. ඒක උද නැද්ද කියන එක ඒක හරියක් යොදන්න තියෙන්නේ. ඔබට ආයත් වෙනත් නිවාස ගොඩනැගිලි තිබේද අහනවා. ඒකටත් හරියක් යොදන්න තියෙන්නේ. ඊළඟට ඔබ ආලෝකය ලබා ගන්න ප්‍රධාන මාර්ගය මොකක්ද කියලා අහනවා. ඒක මෙතනින් බලලා ඔබේ ප්‍රධාන මාර්ග ආලෝකය ලබා ගන්න ප්‍රධාන මාර්ගයට හරියක් දාන්න තියෙන්නේ. ඊළඟට බීමට ජලය ගන්න ප්‍රධාන මාර්ගය ඒකටත් හරියක් දාන්න තියෙන්නේ. නල ජලය ගන්නව නම් ඒක කොහොමද කියලා අහලා තියෙනවා. භූගත ජලය ගන්නව නම් ඒක කොහොමද කියලා වෙන් කරලා අහලා තියෙනවා. අනික ඒව තියෙනවා නම් ඒවත් ඒ විදිහට වෙන් කරලා අහලා තියෙනවා. මේක ලොකු ගැටලුවක් නෑ පුරවන කෙනෙක්ට. ඊළඟට වැසිකිලි පහසුකම් කොහොමද කියලා අහලා තියෙනවා. නිවසෙන් ඇතුළතද පිටද නැත්නම් වෙන කට්ටියක් එක්ක සහයෝගයෙන්ද නැත්නම් පොදු වැසිකිලියක් වැසිකිලි එහෙම නැත්නම් වැසිකිලි භාවිතා නොකරනවා නම් ඒක ඒ විදිහට ලකුණු කරන්න තියෙනවා. ඊළඟට වැසිකිලියේ ස්වභාවය අහලා තියෙනවා. ජල මුද්‍රිත සෙප්ටික් ටැංකියකට සම්බන්ධ වීම, වලකට සම්බන්ධ ජල මුද්‍රිත කියන එකේදී ජල මුද්‍රිත කියන්නේ අර වැසිකිලි පෝච්චියක් හෝ කොමඩ් එකක්. ඒ දෙකෙන් එකක් තියෙන එක ගැන අහන්නේ. එතකොට අන්තිමට ජල මුද්‍රිත නොවන තට්ටුව සහිත වල වැසිකිලි, ජල මුද්‍රිත නොවන තට්ටුව රහිත වල විවෘත වල වැසිකිලි, පහසුකම් නොමැත කැලය හෝ විවෘත භූමිය භාවිතා කරයි. ඉතින් මේ අන්තිම තුන ගොඩක් දුරට තියෙන විදියක් නැහැ. බොහොම අඩු වෙන්න පුළුවන්, තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක අදාළව ඔබට අදාළව පුරවන්න. ඊළඟට අහනවා මෙම පවුල මව හෝ පියා පමණක් සිටින පවුලක්ද කියන එක. ඒක අදාළ කොටුව සලකුණු කළා. අන්තිමට ඔබේ අච්චන යොදලා මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න. දෙසැම්බර් 12 වෙනිදා දක්වා ඔබට අවස්ථාව තියෙනවා. ඒ දිනට පෙර මේ ටික පුරවලා හරි විදියට පුරවලා තමන්ගේ තොරතුරු නිවැරදි තොරතුරු හරි විදියට පුරවලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න. එතකොට තොරතුරු යථාවත් කිරීම එතනින් සිදු කරයි. එහෙම කෙනෙක් තොරතුරු බාර නොදෙනවා නම් එතනින් එහාට ගැටලුවක් සිද්ධ වෙනවා. මේක මේ අපි අද කතා කරේ
ඇවිල්ලා ඇප්ලිකේෂන් එක අතින් පුරවලා ලබා දෙන්නේ කොහොමද කියන එක ඔන්ලයින් පුරවන එක සම්බන්ධයෙන්ුත් අපි වීඩියෝ එකක් දාන්න. ඒකත් ඒක එතනිනුත් මේක සිදු කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් එකකට ඔබට පුළුවන් තොරතුරු යථාවත් කිරීම සිදු කරන්න. සියලු අසසුම 2022 පළමුව වටේ සියලුම දෙනා මෙම තොරතුරු පුරවන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබ 2026 වර්ෂයේ ඉඳලා ඔබ මේකට මේකෙන් ඉවත් වෙච්ච සමාජිකයෙක් විදියට තමයි සලකන්නේ. එහෙනම් ඒ විදියට පුරවලා අවශ්‍ය තැන් වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න. සියලු දෙනාටම සුබ දවසක්.